බෝව මම අද කතා කරන්න යන්නේ ඖෂධීය යකිනාරං ශාකය ගැන. මේ තමයි යකිනාර. ඇඟිලි කුලේ ශාකයකි. අපි මෙම ශාකයේ ලක්ෂණ ටිකක් බලමු. ශාකයේ පත්‍ර ඝනයි, ඒ වගේම මේ ශාකයේ කටු හට ගන්නවා. ඒ වගේම මේකේ වාර්ෂිකව මල් හා ගෙඩිත් හට ගන්නවා. හදලා බිව්වම අක්මා රෝග සුව වෙනවා. ශාකය හටගන්නේ ගොඩාක් වියලි කලාපවල, ඒ තෙත් කලාපවලත් දකින්නට ලැබෙනවා. මෙම ශාකයේ ගෙඩි සහ මල් තම්බලා හුමාල ඇල්ලුවට පස්සේ සුසන රෝග සුව වෙනවා. තවත් ශාකයක විස්තරයක් සමගින් හමු වෙමු.